ඔබ හිතන්නේ ලෝකයේ සීතලම තැන ඇන්ටාර්ක්ටිකාව කියලාද? ඒත් මිනිස්සු සාමාන්‍ය විදිහට ජීවත් වෙන ලෝකයේ සීතලම නගරය තියෙන්නේ රුසියාවේ සයිබීරියාවේ. ඒ තමයි යකුට්ස් නගරය. ශීත කාලයට මේ නගරයේ අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක -60ක් තරම් දරුණු විදිහට පහත වැටෙනවා. මේ තරම් දරුණු සීතලක මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද? මේ නගරයේ මිනිස්සු එළියට බහිද්දි ලොම් කබා 3-4ක් වගේ ස්තර කිහිපයකින් ඇඟම වැහෙන්න ඇඳුම් අඳින්න ඕනේ. නැත්තම් විනාඩි කීපයකින් ඇඟිලේ කැටි ගැහෙන්න පුළුවන්. මේ නගරයේ තියෙන අමුතුම දේ තමයි ශීත කාලයට මේ වාහනවල එන්ජින් එක තප්පරයකටවත් ඕෆ් කරන්නේ නැහැ. මොකද එකපාරක් හරි එන්ජින් එක ඕෆ් කළොත් ඒක ආයේ ස්ටාර්ට් කරන්න බැරි වෙන්නම අයිස් වෙනවා. ඒ නිසා මාස ගාණක් එක දිගට වාහන නොනවත්වා පනගන්වල තමයි තියන්න වෙන්නේ. ඒ වගේම මේ නගරයේ කිසිම කෙනෙක් ඇස් කණ්ණාඩි දාන්නේ නැහැ. මොකද ලෝහ කණ්ණාඩි රාමුවක් දැම්මොත් ඒක තත්පර ගානකින් මූණේ හැමට ඇලිලා ගලවද්දි හැමත් එක්කම ගැලවිලා එන්න පුළුවන්. මෙහි මිනිස්සුන්ට සාමාන්‍ය විදිහට නල මාර්ගයෙන් වතුර ගන්න බෑ. බට ඇතුලේ වතුර ෂණයකින් අයිස් වෙනවා. ඒ නිසා ඔවුන් කරන්නේ ගංගාවල මිදුණු දැවැන්ත අයිස් කුට්ටි කපලා ගෙදර අරන් ඇවිත් ඒවා උණු කරලා ගන්න එක. බොන්න වගේම හොදන්නෙත් ඒ වතුරෙන්. මේ නගරයේ මිනිස්සුන්ට වතුරෙන් නාන්න බෑ. නෑවොත් ඒ අන්තිම නෑම. ඒ නිසා ඔවුන් සතියකට සැරයක් සාම්ප්‍රදායික බානියා නැත්තම් සෝනා කියන කාමරවලට ගිහින් අධික වාෂ්පයෙන් තමයි ඇඟ පිරිසිදු කරගන්නේ. මේ නගරයේ සීතල නිසා කිසිම එළවලුවක් පළතුරක් වවන්න බෑ. ඒ නිසා මේ නගරය සම්පූර්ණම මාංශ භක්ෂකයි. ඒ විතරක් නෙවෙයි සම්පූර්ණයෙන්ම මිදුණු මාළු ඊටාම සිහින්ව කපලා අමුවෙන්ම තමයි ආහාරයට ගන්නෙත්. මේ වගේ දරුණු ශීතල පරිසරයක ජීවත් වෙන්න වුණොත් කොහොමද? පහලින් කමෙන්ට් කරගෙන යන්න.